බලන්න යන්නේ අමුතු කතාවක් නේ මිතුරේ. ඔයි මොකක්ද? සිරිබරපුර හැම හොඳට දන්නා සුමනේ. අත් දෙක උස්සලා ගැම්ම දාලා සටනේ. රාජගුරු එක්කලා හැමදා තරඟේ සුමනේ. මේ කතාව අමුතුයි නේ ගිරිහාමිත් ඕලමනේ. රාජගුරු සුමනේ සිරිබරපුර මේ. ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා සිරිබරපුර රාජධානියට. මේ රාජධානියේ රජතුමා තමයි මිත්‍රසේන රජතුමා. ඉතින් මේ කරුණාවන්ත ගුණ යහපත් මිත්‍රසේන රජතුමා දැහැමින් වගේම බොහොම හෙමින් රට පාලනය කළා. අද වගේම එදත් රජුරවන්ට උපදේශකයෝ නම් හිටියා. එයින් එක්කෙනෙක් තමයි අති පණ්ඩිත ගෞරවාචාර්ය රාජගුරුතුමාට මගෙන් උදව්වක් ඕනේ. ඔක ඉවරයි. පිස්සුද? ඔය ඇති. මෙයා තමයි මෙහි ඉන්න රාජකීය පණ්ඩිතයා. අනිත් එක්කෙනා බොහොම දක්ෂ කවියෙක්. ඒ වගේම බොහොම දක්ෂ කවටෙක්. එයා රජතුමාගේ විශ්වාසය දිනාගෙන ඉන්නේ. මේ කතාව අන්න එයාගේ. එයා තමයි සත්‍ය සුමන. නෝනාවරුනි මහත්වරුනි ඔන්න අද අපි සමරනවා. දන්නවා ඇතිනේ නැගියන පරපුරේ බැසී යන තරුව අපේ සත්‍ය සුමනගේ සංවත්සරය. අප්පුඩියක් ගහනවයි සුමනේ. අනේ සුමනේ. සුමනේ දැන්වත් කියන්නකෝ කොහොමද දන්නේ ඔය කවටෙක් උනේ? ලැජ්ජාවෙන් නැතුව කියන්නකෝ කතාව. ඕ රාජගුරු ඉතින් සුමනේ කතාව කියන්නකෝ. කියන්නම්. කිරියොද්ද මාර රසයි. මේ කතාව හරියටම පටන් ගත්තේ මගේ උපන්දිනේ දවසේදී. ඕ හරි හරි. ඔව් ඔයත් එතන හිටියා තමයි සුන්දරියෝ. ඒ කාලේ මං ඔය මගේ පාඩුවේ කුඹුරක් එහෙම කොටාගෙන තමයි හිටියේ. සෑහෙන්න මහන්සි වුණා. ඕ සුන්දරි. හරි. මෙහෙමයි. මම මහන්සි වුණා කිව්වට ඒක එහෙමමත් නෑ. වැඩියෙන්ම කලේ ගහක් යටට වෙලා පුදිය ගත්තා. ඉතින් ඔය කියන දවසේ මට මාර වැඩක් නේ උනේ. කොහෙදෝ මන්දා යන තාපසෙක් ඇවිල්ලා එකපාරටම මාව ඇහැරුවා. දුරවන්න නැතුව නැගිටිනවා. ඔහේ මොකද මාව ඇහැරුවේ? ආපෝ මෙච්චරම කඩවසම් තරුණයෙක් වෙලත් ඇත්තටම ওই විදිහට නිදා ගන්න ලැජ්ජ නැද්ද? අනේ ඇත්තමයි මට නම් ලැජ්ජයි. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඉස්කෝලේකට ගිහින් මොනවා හරි ඉගෙන ගත්තොත් නේද හොඳ? දැම්ම ගිහින් ඉගෙන නොගත්තොත් රස්සාවක්වත් නැති වෙයි පුතේ. ඔය ඇඟිලි විස්කෝතුවක් වගේ මූණ දැක්කම දවසම මූසල වෙනවා දන්නවද? ඕ ඔයගේ ඇඳුමෙත් ඒක පේනවා. ඕ කම්මැලි නැතුව මේක අහගන්න. පුළුවන් තරම් ඉක්මනට කාලේ වලට යන්න. කාලේ මාතාව ඔයාට උදව් කරයි. එතුමිය ළඟ ඔය වගේ කම්මැලියන්ට හොඳ බෙහෙත් තියෙනවා. නැත්තම් ඉතින් ඔහොම ඉඳලා මැරෙන්න වෙන්නේ. මොනවා කියන්නේ? එළින්ම ගියාම බල්ලෙක් නිදා ඉන්න තැනක් තියෙනවා. එතන තමයි ඔය කියන කාලි දේවාලේ තියෙන්නේ. දැන් යනවා. හරි ඉතින් මං එහෙම කරන්නම්. අනේ එන්න සුන්දරියෝ. රාජගුරු සුමනේ සිරිබරපුර
තාපසයා කිව්ව විදිහට මං කෙලින්ම ගියා අර බල්ලෙක් නිදාගෙන ඉන්නවා කියලා කියපු තැන ළඟටම. රාජගුරු ඔය සද්ද නවත්තන වෙයි. ඉතින් කියමුකෝ කතාව. හරි ඉන්නකො ඉතින් කියන්න. ඔන්න අන්තිමේට මං කොහොම හරි දුර කතර ගෙවාගෙන නොකියම කාලිමෑණියන්ගේ දේවාලේ ළඟට ආවා. ඊට පස්සේ මං දේවාලේ ළඟට දුවගෙන ගියා. ඔව් හරි ඇත්තටම මට අරක කියලා දෙන්නකෝ. ඒ තාපසයා මට අර මන්තරේ නම් කියලා දුන්නා. මේක හොඳට ඔළුවට අරගෙන මතක තියාගන්නවා. ඕන්න ඒ වැඩෙත් ඉවරයි. දැන් ඉතින් මට වද නොදී තමුන්ගේ වැඩේ කරගන්නවා. තමුන් ගැන කාලිමෑණියෝ සතුටු වුණොත් එහෙම ඔයගේ කාලේ හොඳ වෙයි. එහෙනම් මං ගියා. ඊට පස්සේ ඉතින් මමයි සුන්දරී හොඳට ගැම්ම අරගෙන දේවාල ඇතුළට ගියා. හරි ඔව් මේකයි. ඇත්තට ඉතින් ගැම්මට කිව්වට ගැම්මට වෙවුල තමයි ඇතුළට ගියේ. අනේ අපේ මම මේ බයකට එහෙම කියනව නෙමෙයි. ඒ වුණාට මෙතන ටිකක් අමුතු නේද සුන්දරී? දැන් ඉතින් මන්තරේකුත් කියහන්කෝ. කවද කාපු පරිප්පු ධම්මපා. උඩ පළගත්තත් වටකා බිම පළගත්තත් වටකා කුකුල කබලට මුල්ලේ අත ගනින් සිටියෝ. උඩ පළගත්තත් වටකා. මේ මොකද? අනේ අම්මේ සුන්දරියෝ එන්නකොට නම් එච්චර හොඳ නැහැ. මාරුමුද? අපෝ සුන්දරියෝ අර මොකද? තමුන් මගේ මන්තරේ ලක්ෂ වාරයකට වඩා ජප කළා නේද? මට ඒ ගැන සතුටුයි. මාව දැක්කම තමුන්ට hina යනවද නරපණුවෝ? අනේ අක්කේ නෑ වැරදුනා. අනේ මෑණියනි මට සමාව වෙන්න. මං මහ මෝඩෙක්. ඒකයි මට එක පාට ඔයාව දැකලා hina ගියේ. මුලින්ම ඔයාව දැක්ක හැටි මේ ලෝකෙවත් නැති අපබ්බන්ස මගේ ඔළුවට එන්න ගත්තනේ. ඒත් එක්කම ඉතින් මගේ hinaව නවත්ත ගන්න බැරුව ගියා. සමාව වෙන්න ඕන හොඳේ. ඇත්තටම ඒතේ මොකද්ද දරුවා? මේකනේ අක්කේ. අනේ මට ආයෙත් වැරදුනා. මෑණියනි මම මේකයි කියන්න හැදුවේ. හදිස්සියෙන් හරි මගේ නහය කහන්න ගත්තොත් මම මගේ අත් දෙකෙන් අල්ලලා මගේ නහය කහගෙන යනවා. ඒත් ඔයාට නහයවල් බරගානක් තියෙනවනේ. ඒවා එකපාරක අහන්න ගත්තොත් කොහොමද අනේ එකපාරක කහගෙන යන්නේ? කියන්නකෝ. ඔයා නියම කතාවක් තමයි ඇහුවේ. ඒත් මං නහය කහන විදිය වාට වැඩක් නෑනේ. මං ඔයාට කැමතියි දරුවා. මොකද ඔයා යකෙක්ටවත් බය නෑ. මං හිතුවා ඔයාට පුංචි තෑග්ගක් දෙන්න. ඔව් ඔයාට මේ වගේ තෑග්ගක් කොයින්වත් ලැබෙන්නේ නෑ. දරුවා මේ භාජන ගැන මොකද හිතන්නේ? මේක රත්තරන් එකක්. ඇතුලේ තියෙන කිරි. එතකොට මේක රිදි එකක්. මේ කිරි තියෙන්නේ. ඔයා මේ කිරි එක බිව්වොත් ඔයාගේ දැනුම ගොඩාක් වැඩි වෙනවා. හැබැයි ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ. හැබැයි මේ මීකිරි ටික කෑවොත් ඔයාට හම්බ වෙනවා සල්ලි ගොඩාක්. හැබැයි ඉතින් ගුණ යහපත්කම නම් අඩු වෙනවා. ඕ එහෙමද? ඒත් ඔය හට්ටි දෙක මට ළඟට දකින්න නැතුව හරියට තීරණයක් ගන්න බෑ. මට ඕක දෙන්නකෝ අනේ. දෙන්නකෝ. පොල් කෙඩියක් වුණත් හොල්ලලා බලන්න නැතුව ගන්න හොඳ නැහැ කියලා කතාවක් අහලා නැද්ද? ඒක හින්දා ඕකෙත් රස බලන්න දෙන්නකෝ අනේ. මෙන්න ඉක්මනට හොඳේ මට ගොඩාක් වැඩ තියෙනවා. මේකද? මොකද ඒ කරපු කැත වැඩේ? හොට්ටි දෙකම කෑව නේද? රාජගුරු සුමනේ
අතේ නැතුව මම මාක් කරන්නද? සල්ලි නැතුව කරන්න දෙයක් නෑ දෙයියෝ. හැබැයි ඉතින් කොහොම හරි මම පොහසත් කෙනෙක් වුණොත් දෙයියනේ කියලා මට යහතින් ජීවත් වෙන්න තිබුණා. පොඩක් මේක තේරුම් ගත්තා නම් නේද හොඳ? අනේ මම වදින්න. කොට වදින්න ලැස්ති වෙන්න එපා. ඔයිට වඩා හොඳ සෙල්ලම් මම දැකලා තියෙනවා. හරි දැන් ගෙදර යන්න. මොනවා කියන්නේ? ඒ ප්‍රශ්නේත් ඉවරයි. මං දැනගත්තා ඉතින්. ඔයාට මාව දැක්කම අනුකම්පා හිතුණා නේද? කටවල යනවා. එනවා මෙතන කියවන්න. හරි. දැන් ඉතින් හට්ටි දෙකම කාලා ඉවරයිනේ. ඒ නිසා තමුන්ට බුද්ධිය ලැබෙනවා. ධනයක් ලැබෙනවා. හැබැයි මේ කරපු දෙයට තමුන්ට කවටෙක් වෙන්නයි වෙන්නේ. මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන්. තමුන්ගේ ඔය ශක්තිය දැකලා තමුන්ට ඉරිසියාකාරයෝ වැඩි වෙයි. මගෙන් වගේ ඒගොල්ලන්ගෙන් බේරෙන්න ලේසි වෙන්නේ නෑ. ඒක තමයි ලැබෙන දඬුවම. අනේ මං ඔයාට බය නෑ. ඕන ඉතින් ආච්චියම සමාවෙන්න ඕනේ මම මේ වෙලාවේ ආවට. ඔහෙට දුවන්නේ. මාර බේරිලක් නේ ඔහෙ බේරිලා තියෙන්නේ. ඔයා නම් නියමයි මගේ සුමනේ. රටකොලොප්පක් ඔය බොරු හොඳයි ළමයි නලවන්න. මෙන්න මේකනේ රජතුමනි අපි බොරුවක් කිව්වොත් තමයි හැමෝටම වැරදි. ඒත් මෙයා පවුලේ ගෑවිච්ච කට්ටියට රස්සා දුන්නේ ඒත් ඔබතුමා දන්නේ නැහැ. දන්නේ නැද්ද නැත්තම් දන්නේ නැහැ වගේ බලන් ඉන්නවද? ඒවෙන් වැඩක් නැහැ. ඔන්න ඔය සත්‍ය සුබනේව ආපහු හිටපු ගමටම තල්ලු කරලා යමු. වැඩේ ඉවරයි. අනේ රාජගුරුතුමෝ මං හිතන්නේ ඔයා ඉතර කැමති නෑ වගේ මං කතාව ඉතුරු ටික කියනවා. ඒකනේ බොලේ මැද්දෙන් වෙලද දැන්වින් දාන්න එපා. මගේ රසවින්දනයේට බාධා ඇති වෙනවනේ. ඔහේ කියාගෙන යනවයි. හරි ඕන්න ඉතින් මං දෙයියනේ කියලා සිරි බරපුරට ආවා. ආවට පස්සේ තමයි මට කල්පනා වුණේ මෙහෙම ඇවිදවිද ඉඳලා වැඩක් නෑ කියලා. කොහොම හරි ඉතින් මට රාජසභාවට වගේ පැන ගන්න තිබුණා නම් කොහෙද අපේ මේ ගාල කඩාගත්ත හරක් වගේ දුවන්නේ? ඇයි දන්නේ නැද්ද? මාලිකාවේ රාජගුරුතුමා මෙන්න මේ පැත්තට එනවලු. එයා මංගලගිරි දේවාලේ වදින්නලු හදන්නේ ඔන්න. මොනවා? රාජගුරු වෙනවා? අහමල් පාර දිගේ එන්න කොලොක්කා. හරි එනවා. අහමල් පාර දිගේ එන්න කොලොක්කා. දැන් ඉතින් කතා ගන්නවා. අනේ කිරියාමි දෙයනේ කියලා ඔන්න මංගලගිරි දේවාලෙත් වැදගත්තා. අපේ ආච්චිත් කිව්වා මේක ලස්සනයි කියලා. කොලොක්කා. අති අලංකෘතයි. පරම රමණීයයි. විශිෂ්ටයි. ඉකේයා. හොටු ටික පිහදාලා ඉන්න හැටි විතර. ඉතුරු ටික පිහද ගන්නවා. මේ ඇහුණද රාජගුරුතුමෝ? ආවද වද දෙන්න. මම මේ පුණ්‍ය කර්මයකට සහභාගී වෙනවා. අනේ මට සමා වෙන්න ඕන රාජගුරුතුමනි. මම මේ පොඩි බඩක් කියන්න ආවේ. මට ඒ කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා අපේ මිත්‍ර සේන රත්තුමාව මුණ ගැහෙන්න. අනේ පුළුවන් කමක් තියෙනවා නම් මාව රත්තුමා ළඟට එක්කන් යන්නකෝ. ඔයාව රජාගාවට ගෙනිච්ච කියලා මට ලැබෙන බිබික්කම නෑ නෝ. මං ඉතින් ඔයාගේ සුවචකීකරු ගෝලෙක් වෙන්න. එළම ගෙරි. හරි. මම දැන් වතුරට බහිනවා නාගන්න කියලා. ඔයා මගේ මෙන්න මේ තුවා කෑල්ලයි තව මේ මගේ වැඩකාරයවයි චක් ගෝලයා අරන් ඉන්න ඕනේ. අනේ ඔයා නම් ඉතින් දෙයියෙක් නෙමෙයි දේවාලයක්. රාජගුරුතුමෝ මම මේ අමුඩ ලේන්සුව ගල උඩින් තියන්නද? හරි ඔතනින් තියෙනවා. දැන් ගිහිල්ලා මට කන්න බිත්තර අප දෙකක් අරන් එනවා. පරණ වෙච්ච පරිප්පු වඩේ නම් උස්සන් එනවා නෙවෙයි. හරි විතර අපනේ මං අරන් එන්න. විතර අප නෑ මම මේ කේක් ගෙඩියක් උස්සන් ආවා. මේක නිකන් පරණ පිනම් මගේ පිට උඩට කඩන් වැටලා වගේ. මං අර මිනිස්සයව මාලිගාවට අරන් යනවා කිව්වා විතරයි. මිනිහා මගේ හැම වැඩම මොඩයා වගේ කරන්න පටන් ගත්තා. අපි ආව සිරිබරපුර රාජධානියට ගෙනහිල්ලා දොර මුල්ලට වෙලා ඉන්න කියලා. ඉතින් යමු මාරු වෙලා. ඒවා ඉතින් හදේ තමයි මහත්තයෝ. මං හොඳින් හරි නරකින් හරි කොහොම හරි මාලිගාවට පැන ගන්න එක පණිනෝමයි. රාජගුරු සුමනේ සිරිබරපුර යකේ කන්න බඩගිනි. අර
අර විතර අප දෙකක් අරන් එන්න ගිහපු හාදියා කෝ කිරියාමි මගේ අමුඩ ලේසෝ කොහෙද තිබ්බේ මේ ගලේ ඒ උනාට නෑනේ බොලේ හම්බුණානේ මලේ මොනවා මැස්සෝ නිල නොවන මැස්සෝ ඒ කිරියෝ කොමගේ ඇතුන් ටික අතනනේ තිබ්බේ අන්තිමට විලිවා ගන්න රෙද්දක් වත් නැති වුණා ඔව් ලැජ්ජයි හරි අපි ඔයාගේ අමුඩ ලේන්සුව මං ගාව තියෙනවා රාජගුරු. මං ඒක ඔයාට දෙන්න. හැබැයි එක කොන්දේසියක් මත. නැක් නැක් කියන්නේ නැතුව ඔයා මාව රජතුමා ගාවට එක්කගෙන යන්න ඕන. ඔයාගේ කරේ තියාගෙන. මං හිතන්නේ ඒක තමයි හොඳම විදිය. ඔය මේ කරන වැඩේට ඔහෙට වන්දි ගෙවන්න වෙයි හොඳේ. ඒවා ඉතින් පස්සේ බලමුකෝ. හරි. යවම් පුතා. මේවා තමයි දවස් මට නිකන් සින්දු කියන්න හිතෙනවා මක්කයි අර රාජගුරුවා නේද අර මක්කට අර රටවැසියෙක් කරේ තියාගෙන එන්නේ සෙබළුනි ඉක්මනට ගිහින් බලනවා කවුද අර රාජගුරුවගේ කරේ නැගලා එන බහූබූතයා කියලා ඉක්මනින් මේකව මගේ ළඟට එක්කෙනවා වතුර අනේ මොකද කරන්නේ අනේ අනේ රාජගුරු රාජතුමනි මෙන්න මං ආවා ඔහේ මගේ රාජගුරු නෙවෙයි එතකොට ඔහේ කවුද මම තමයි සුමනේ සත්‍ය සුමනේ එතකොට මගේ රාජගුරුවකෝ ඊට පස්සේ ඉතින් මම මොනා කරන්නද ඔන්න ඔහෙ මමත් කේලම ඇද බාලා දැම්මා කොහොම හරි ඉතින් ඒකෙන් රාජගුරුට තමයි පරිප්පුව සුමනේ ඔහේ හරි එයාට දඬුවමක් දෙන්න ඕන මට හිතෙනවා ඔහෙව මගේ ළඟින්ම තියාගන්න ඕනේ කියලා ඇත්තටම ඔහේ හොඳයි මගේ කවටයට මේ සල්ලි ටික අරන් ගිහිල්ලා නගරෙන් ගෙයක් ගන්න හරිය නියමයි යා ඒ මොකද්ද රාජගුරු ඔහේ දකින්නත් ආසාවෙන් හිටියේ කොහොමද ඉතින් අනේ රජතුමනි ඔය ආදයා සතුරු සේනාවකටත් වඩා දරුණුයි මෙයාට තමයි පාතාලේ පතෝලයා කියලා කියන්නේ පතෝලයා නෙවෙයි ගුරු කවටයා මොකා ගරුවිත්‍ය ඉදිරියේ මම මාගේ පැවණිල්ල ඉදිරිපත් කරන්න කැමති සුද්ධ සිංහලේ පරිසුද්ධාර්ථයෙන්ම කියනවා නම් මෙයා කට්ටේ ඒ නිසා මෙයා වල්ලලා මේ ජම්පරේ අන්දලා ඇතුළට දාමු ලොක්කා මෙන්න ගහනවා ඔය බෝල කියලනවා ඔය කතාව හරියට ඊයේ පෙරේදා වුණා වාගේ කොච්චර සතුටක් දැනෙනවද ඔහේ අපේ රාජසභාවට එක් වෙච්ච එක ගැන නැද්ද රාජගුරු අනේ ඉතින් මං ඔය එකක සුකිරි බටිල්ලන්ව ගණන් ගන්න නෑනේ මේ සත්‍ය සුමන මුළු රාජධානියටයි රාජසභාවටයි කොඩිවිනයක් කියන එක කාටවත් තේරෙන්නේ නැත්තේ අය හදයියනේ කොඩිවිනයක් ඕවා යල් පැනපු අදහස්නේ මල්ලි ඔහෙට තියෙන කොඩිවිනය ඔහගේ මෙන්න මේ බඩගෙඩිය හරිය බලන්නකො මුහුදේ රළ එනවා වගේනේ මේ රැලියන්නේ බඩ මගේ නම් රජතුමාට අදාළ නෑනේ ඔහෙට ඇහුණෙයි අපිට ලොකු ක්‍රියාන්විතයක් කරන්න වෙනවා අපි කොහොමයි මේ රාජගුරුගේ බණ්ඩිය බස්සන්නේ අදට ඉවරයි හොඳේ